අතන මේ තාත්තේ පුතේ දුවේ නේ මෙච්චර තමයි තියෙන්නේ කියලා තියාගෙන නතර වුණ මිනිස්සු එච්චරම තමයි. ස්වාමීන් වහන්සේ හැම වෙලාවෙම කියන්නේ උන්වහන්සේ අසාධාරණ නැහැ. උන්වහන්සේ දෙන්න කැමති. හැබැයි ඒක ප්‍රයෝජනෙට ගන්න මිනිසුන්ට දෙන්න කැමති. හැකියාව වර්ධනය කරන මිනිසුන්ට දෙන්න කැමති. ඒක ඉන්වෙස්ට් කරන්න කැමති අයට දෙන්න කැමති. එහෙම නැත්නම් කාරිය මොකද වෙන්නේ? අපේ ජීවිතවල ඵල දරන්නේ නැහැ. එනිසා තමයි ජෝම්තුමාගේ සුවිශේෂයේ 15 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි වගන්තියේ ඉඳලා ස්වාමීන් වහන්සේ කියනවා මම ඔබ තුල පවතිනම් ඔබ මා තුල පවතිනම් බය වෙන්න එපා. ඔබ බොහෝසේ ඵල දරන්නයි යන්නේ. ඉල්ලන්න ඔබ කැමති දෙයක් ස්වාමීන් වහන්සේ ඔබට දෙන්න යනවා. ඵල දරනවා නම් තමයි දෙන්නේ. එනිසා අපි ගොඩක් වෙලාවට ඵල දරන්නේ නැති තත්වයට පත් වෙනවා රත්තරන් මේ තාත්තික තීදුවේ. එනිසා ඔබේ හැකියාව පාවිච්චි කරන්න, ඔබේ දක්ෂතාවය පාවිච්චි කරන්න, ඔබ ගාව තියෙන මේ ඉන්ක්ලිනේෂන් එක ඇති ඇතුළෙම පුංචි තල්ලුවක් ඇති සමහර දේවල් කරන්න, ඒ දේ කරන්න නේ. අපි හැමදාම කියන්න වෙන්නේ අනේ දෙයියනේ අපිට උච්ච වෙන්නේ නැහියා. ස්වාමීන් වහන්සේ පැහැදිලිවම කියන ඔබ කිසිම කෙනෙකුට වින්නැහියක් කරන්න දෙවියන් වහන්සේට ඕනේ නැහැ. උන්වහන්සේ බලාගෙන ඉන්නේ ඔබට දුන්න දේ වැඩි කරන්නේ කොහොමද? ඔබට දුන්න දේ සාර්ථක කරගන්නේ කොහොමද? දෙවියන් වහන්සේ ඒක බලාගෙන ඉන්නවා. ඒකට අවශ්‍ය කරන බලාගෙන ඉන්නවා විතරක් නෙමෙයි, ඒක ආශිර්වාද කරනවා විතරක් නෙමෙයි. ඒ ස්වාමීන් වහන්සේ එතන ඔබව අධිපතියෙක් බවට පත් කරා. මිල මුදල් විතරද දුන්නේ නැහැ. නගර 10 බලා ගන්න කියනවා. එතන දුන්නා ෆෝස් එකක්, එතන දුන්නා බලයක්, එතන දුන්නා ආලේපයක්. ඒ නිසා රතන මේ තාත්තේ පුතේ දුවේ ක්‍රවුන් කරා. එතනදී ඔබේ ජීවිතයටත් එහෙමම තමයි. ඔබ අත ගහන්න කැමති නම් ස්වාමින් වහන්සේ ඊටු ටික ඉවර කරලා දෙන්න කැමතියි. ඔබ ආරම්භ කරනවා නම් උන්වහන්සේ නිමා කරනවාමයි. ඒ නිසා ඔබට විශ්වාසය තියෙන්න ඕනේ. දෙවියන් වහන්සේ දුන්න කිසිම දෙයක් මම පැත්තකට දාලා තියන්නේ නැහැ. හැම දෙයක්ම පාවිච්චි කරනවා. නේ නටන්න පුළුවන් අය හොඳටම නටන්න, සින්දු කියන්න පුළුවන් අය හොඳටම සින්දු කියන්න, අඳින්න පුළුවන් අය හොඳටම අඳින්න, නිර්මාණ කරන්න පුළුවන් අය හොඳටම නිර්මාණය කරන්න. අපේ ජීවිත ඇතුලේ ස්වාමින් වහන්සේ ගොඩක් ටැලන්ට්ස් තියලා ඇති, හැකියාවන් තියලා ඇති. හැබැයි මේ හැකියාව මතු කරලා මිනිස්සු අතරට ගෙනිච්චේ නැත්තම් එතනින් එහාට යා lost අපි ඉවරයි. existential philosophy උගන්වනවා fetus will be survived. හැකියාව තියෙන දක්ෂතාවය මතු කරව ගන්න නේ ඒ එනර්ජි ලෙවල් එක තියෙන අය විතරයි සර්වයිව් වෙන්නේ. අනිත් අය ඔක්කොම සාමාන්‍ය විදිහට පල්ලෙහාට යනවා. ඒ නිසා මේ විශ්වයේ ඇතුලේ ක්‍රියේටිව් බීන් කෙනෙක් වුණොත්, ඔබ නිර්මාණශීලී භාවය තුළ ඔබගේ ජීවිතය කැපකිරීමක් කරොත්, වැය කිරීමක් කරොත්, එතනදී ඔබගේ ජීවිතේ කිසිම දවසක අඩාල වෙන්නේ නැහැ.